සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ ලූණු වලින් හදන රසම රස කෑමක්. ඔයාලා වුණත් බලයි මේක කොහොමද ලූණු වලින් හදලා තියෙන්නේ කියලා. මේක ඇත්තටම කවුරුත් පිළිගන්නේ නැහැ ලූණු වලින් හැදුවේ කියලා කිව්වහම. කහබත් එකක් වගේ විශේෂ දෙයක් හදන දවසකට මේ වගේ කෑමක් හොඳටම ගැලපෙනවා. ඒ වගේම මස් මාළු නොකන කෙනෙකුට උනත් මේක හදාගෙන කන්න පුළුවන්. මේක ගොඩක් රසයි. අපිට ගෙදර තියෙන දේවල් වලින් අඩු වියදමකින් මේක ඉක්මනින් හදා ගන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු හදන විදිහ. මම මෙතන ලොකු ලූණු ගෙඩි 3ක් අරගෙන තියෙනවා. ඒක හීනියට කපාගෙන මේ විදිහට භාජනයකට එකතු කරගන්නවා. ඒකට මම ලුණු තේ හැඳි භාගයක් මේ විදිහට එකතු කරගෙන මේක අතින් හොඳට අනා ගන්නවා. මේකේ අර ලූණු වල තියෙන අමු ගතිය අඩු වෙලා ලූණු ටික හොඳට මෙලෙක් වෙනකම් මේක අපි අතින් කලවම් කරගන්න ඕනේ. මේ වගේ ලූණු ටික හොඳට මෙලෙක් වෙලා තියෙන්න ඕනේ. දැන් මම මේකට මිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරගන්නවා. මම මෙතනදී මේකට උම්බලකඩ ටිකක් එකතු කරගන්නවා. උම්බලකඩ අත්‍යවශ්‍යම නැහැ. තියෙනවා නම් විතරක් එකතු කරගන්න. ඒ වගේම මස් මාළු කන්න නැති කෙනෙක් මේක හදා ගන්නවා නම් උම්බලකඩ මෙතනදී එකතු කරේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම ඒකට පාන් පිටි මේස හැඳි දෙකක්, කෝන්ෆ්ලවර් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒකට මම හීනියට අබරගත්තු සුදු ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් මේ ටික සේරම අපි අතින් හොඳට අනා ගන්නවා. මේකට අපි වතුර එකතු කරන්නේ නැහැ. ලූණු වල තියෙන වතුර වලින්ම තමයි මේක අනාගන්නේ. මේ ටික හොඳට එකට එක ගුලියක් එන විදිහට අනා ගන්න ඕනේ. දැන් මේ විදිහට අතේ තෙල් ටිකක් ගාගෙන මේ මිශ්‍රණයෙන් පොඩි පොඩි බෝල හදා ගන්නවා. මේ තියෙන මේ විදිහට හදාගත්තු බෝල ටික දැන් අපි මේක ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. මේ විදිහට තෙල් ටිකක් ලිපේ තියලා තෙල් ටික රත් වෙගෙන එනකොට අපි අර හදාගත්තු බෝල ටික මේ තෙල් එකට දාගන්නවා. මේක ගින්දර අඩුවෙන් තියාගෙන තමයි බැද ගන්න ඕනේ. මොකද නැත්තම් වටේ කර වෙලා මැද අමු වෙන්න පුළුවන්. මේ විදිහට එක පැත්තක් බැදීගෙන එනකොට පරිස්සමට හැන්දෙන් අනිත් පැත්තට හරවන්න. මේ විදිහට හිමීට මේක බැද ගන්න ඕනේ. ගින්දර අඩුවෙන්ම තියාගන්න. ඒ වගේම මේක දාපු වෙලාවෙ ඉඳලා හැන්දෙන් කලවම් කරන්න යන්න එපා. අමුවට තියෙනකොට මේක ඉහිරෙන්න පුළුවන්. ඒ නිසා එක පැත්තක් බැදුනහම අනිත් පැත්ත හරවා ගන්න. මේ විදිහට අපි අඩු ගින්දරේ ඔක්කොම ටික බැද ගන්නවා. මේ වගේ රන්වන් පාටට එනකොට අපි මේක ලිපෙන් අයින් කරගන්නවා. මේ තියෙන මේ විදිහට බදගත්තු අපේ ලූණු බෝල ටික දැන් මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට මම තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒකටම හීනියට ලියාගත්තු සුදු ලුණු ඉඟුරු මේස හැඳි එකක් එකතු කරගන්නවා. ඒකටම පොඩියට කපාගත්තු ලූණු මේස හැඳි එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ හීනියට කපාගත්තු අමු මිරිස් කරල් 3ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට ටිකක් ටෙම්පරාදු වෙන්න ඇරලා ඒකට මම ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. දැන් මේක ටිකක් කලවම් කරගන්න. දැන් ඒක ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ ඒකට මම තක්කාලි සෝස් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඒකට මම සෝයා සෝස් මේස හැඳි එකක් එකතු කරගන්නවා. දැන් මේක ටිකක් හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේ ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න නැත්නම් සෝස් ටික කර වෙලා යයි. දැන් මම මේකට වතුර කෝප්ප කාලක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක ටිකක් ගින්දර වැඩි කරලා මේක උතුරව ගන්න ඕනේ. දැන් මම මේකට විනාගිරි මේස හැඳි එකක් එකතු කරගන්නවා.
දැන් මේක ටිකක් කලවම් කරලා මම මේකට සීනි තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක එහෙමම ලිපේ තියෙද්දි මම මේ වගේ භාජනයක් අරගෙන ඒකට කෝන්ෆ්ලවර් මේස් හැඳි එකක් එකතු කරගන්නවා. ඒකටම වතුර කෝප්ප කාලක් එකතු කරලා මේ විදිහට හොඳට දිය කරගන්නවා. ඊට පස්සේ අපි මේ මිශ්‍රණයට ඒ කෝන්ෆ්ලවර් දිය කරගත්තු එක එකතු කරගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩු කරගන්න මේ කෝන්ෆ්ලවර් ටික දැම්මහම නිතරම කලවම් කරන්න. මොකද එහෙම යන්න එපා දාලා මේක අඩිය අල්ලන්නත් බලනවා ඉක්මනට මේක උකු වෙනවා. ඔයාලගේ මිශ්‍රණය ගොඩක් උකු වුණොත් ඔයාලා මේකට ආයෙ ඇල් වතුර ටිකක් එකතු කරගන්න. මෙන්න මේ පදමට ආවට පස්සේ අපි අර කලින් හදාගත්තු ලුණු බෝල ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම අන්තිමටම හීනියට ලියාගත්තු ලීස් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට මෙතනදී ලුණු කොළ උනත් එකතු කරගන්න පුළුවන්. මේක දාලා ලිපේ ගොඩාක් වෙලා තියාගන්නේ නැහැ. මේක ටිකක් හොඳට කලවම් කරලා විනාඩි 2ක් විතර. ඊට පස්සේ අපි මේක ලිපෙන් අයින් කරගන්නවා. මේ තියෙන මම හදාගත්තු ඒ ලුණු බෝල ටික මේක ගොඩක් රසයි. මේක කහබත් එකක් එක්ක වගේ හොඳටම ගැලපෙනවා. මම මෙතනදී තල ඇට ටිකක් උඩින් ඉහා ගන්නවා. ඒක අවශ්‍යම නැහැ. මේක ඇත්තටම ගොඩක් රසයි. ඔයාලත් හදලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් මගේ channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙමු. අදත් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.